හෙලෝ ගයිස්, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඔන්න ඉතින් ඔයාලට කලින් වීඩියෝස් වල ඉගෙනගත්තු දේවල් අද ප්‍රයෝජනට ගන්න අවස්ථාවක් හම්බ වෙනවා. එහෙනම් යමුද අද වීඩියෝ එකට. මේ සියලු දේ හරියටම editing with mood. අද අපි බලමු මුලින් දැක්කා වගේ වීඩියෝ එකක් හදාගන්න කොහොමද කියලා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කලින් දාපු වීඩියෝස් වල කියලා දීපු වගේ තමයි අද වීඩියෝ එක හදන්න යන්නේ. ඒවා බලපු නැති අයට නම් අද වීඩියෝ එක තේරෙන්නේ නැති වෙයි. මං ඒ අදාළ තැන් වලින් ඒ වීඩියෝස් වල කාඩ් ඇඩ් කරලා තියන්නම්. ඔයාලා ඒ වීඩියෝ බලලා ඇවිල්ලා අද වීඩියෝ එකට සෙට් වෙන්න. මුලින්ම ඔයාලා අද එඩිට් කරන වීඩියෝ එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඕවර්ලේ කියන එකට ගිහිල්ලා ආයෙමත් ඒ වීඩියෝ එකම ඇඩ් කරගන්න. දැන් දෙවෙනියට ඇඩ් කරගත්ත වීඩියෝ එකේ කැමරා ඇන්ගල් වෙනස් වෙන තැන් බලලා කට් කරගන්න ඕනි. ඔයාලා වීඩියෝ එකක් තෝරගද්දී වෙනස් කැමරා ඇන්ගල් තියෙන වීඩියෝස් තෝරගන්න. එතකොට ඒක එඩිට් කරන්න ලේසි. වෙනස් කැමරා ඇන්ගල් කියලා කිව්වේ ඔබ්ජෙක්ට් එකේ ඉස්සරහින්, පැත්තෙන්, පිටිපස්සෙන් කැමරා ෂොට් අරන් තියෙන ඒවට. හරි. අපි දැන් කට් කරගත්ත වීඩියෝ වල බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා ඊට පස්සේ ඒවට වෙනම ඇනිමේෂන් දාගන්න ඕනි. අද සම්පූර්ණ එඩිට් එක වෙන්නේ අපි දෙවෙනියට ඕවර්ලේ එකක් විදිහට ඇඩ් කරගත්ත වීඩියෝ එකට. ඔයාලේ හැම වීඩියෝ ක්ලිප් එකකම බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා ඒවට ගැලපෙන විදිහට ලස්සනට ඇනිමේෂන් එකක් දාගන්න.
හරි දැන් වීඩියෝ එකේ වැඩ ඔක්කොම ඉවරයි. දැන් වීඩියෝ එක එක්ස්පෝර්ට් කරලා ඔයාලා බලන්නකෝ ඔයාලගේ වීඩියෝ එකේ අවුට්පුට් එක කොහොමද කියලා. ඉතින් guys කොහොමද අද වීඩියෝ එක? මම හිතනවා අද අපි වීඩියෝ එකේ කරපුවා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. අපි ගේන වීඩියෝස් හරියට බලලා උනන්දුවෙන් වැඩ ටික කරොත් ඔයාලට ආයෙත් වීඩියෝ එඩිට් කරගන්න වෙන අයකව බාල්දු වෙන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලටම වැට්ටෙක් වගේ ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න අපිත් එක්කම. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ඔයාලගේ වටිනා ෆීඩ්බැක් එක අපිට දෙන්න. ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන ගමන් ඔයාලට හැමදාම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා අනිවාර්යයෙන්ම මතකද බෙල් අයිකන් එකත් ඕල් දාලාම තියාගන්න. එහෙනම් guys අදට අපි ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා. මේ සියලු දේ හරියටම editing with mood